malah meher. Ai, Kayak aku awalnya. mata ibadah dia ni. Aye. Dia dalam minister tekre. ගෙදර මිනිස්සුත් එක්ක උඹට මං කියන පොඩි දෙයක්. තව අවුරුද්දයි. හරිද බං? Ah, අවුරුද්දේ උඹ ගෙදර මිනිස්සු අතහැරලම දානවා. ah. අවුරුද්ද. ඒ අවුරුද්දෙන් එක ඉවසන් ඉඳපන් යකෝ. උඹලා නිකන් මේ පිස්සෝ වගේනේ. මේක ඉවසන් ඉඳපන් ඈ. හරිද? කොහොත් යන්නවත් නැද්ද උඹට? Nè, යන්න දෙන්නේ නැහැ. ගෙදරින් ප්‍රේවත් යන්න දෙන්නේ නැහැ. අයියෝ ඔක මොකද්ද බං? අදත් ඔහම තමයි. තව අවුරුද්දයි මලේ. උඹලා මේ පොඩි එවුන්නේ බං තාම. තව අවුරුද්දයි ඈ. හරිද? ඉවසන් ඉඳපන් ඈ. Hadi. අය බයි උඹලා. ඔහොම ඉඳ Alah, mai apa කොහෙද dah? යන්නේ? Sama sama bawa dia gahuwa. Ayin gahuwa kira ada di sana kira dia boleh. බෝලේ හයියෙන් ගහුවා කියලා. යකෝ කවුද යකෝ කැමෙන්නේ නැත්නම් හයියෙන් ගහන කෙල්ලෙක් මාත් කැමති නෑ යකෝ හයියෙන් ගහනවාට. ඔබ උඹලා වගේ බලයන් බලයන්. Kalau handi kade foto කරන බයිය ෆට්ටර හයිය. හන්දියේ කඩේ ගියත් ජාරි හරි මතක් වුණා. මම අයියේ මේ අරු කඩේ කපල් ටෝකක් දැම්මා. ඊයේ තුන්දිය මම කාලා මේ සිගරට් එකක් කරාම කඩේ ඉස්සරහා පොඩි බාගිය මේ පල් ටෝකක් දැම්මා. මං ඇහුවා කඩේ සිගරට් දුන්නන්න හොඳයි නම් බීවහම මොකද කියලා. ඌ මට මෙහෙම කිව්වා පාවති ගොන්නම් විදිනවා මේ ඒ වගේ තමයි මේ පාමිසි කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකෙත් තියෙන්නේ. පාමිසි ඒවා විතර කරන්න දෙන්නේ නැහැ නේ. අනේ ඵලයන් බා උඹ මොනවද දන්නේ? අර ඉන්නේ සාධාරණ අසාධාරණ කියන මිනිස්සේ. එයා කියලා දී ලස්සනට. ඊම වරින් ගයියේ. ඇයි බා? ඊයේ වර කාඩියේ කාඩේ සිගරට් එකක් කරන් බොන්න කිව්වා ඌ මේ මට. බොණ්ඩ දුන්නේ. බොණ්ඩ දුන්නේ නෑ? ඔව්. ඉතින් යකෝ ෆාමසියෙත් ඒ වගේනේ බං. ෆාමසියේ කොණ්ඩෝම් විකුණන්න යනවා නම් ඒක ඇති. හැබැයි හැම ෆාමසියකම එහෙම නෑ. දන්නවද? පිටියේ ෆාමසිය. ඔව්. අන්න ඒක කරන්නද නෑ. එදා මං ගියා හරිද? ගියා ගත්ත කොණ්ඩම් එක. හරිද? දන්නවද ඉතින් ඔව්. ෆාමසිය අක්කා වැහුවා දොර. හොඳ සුපිරි කඳක් හිටියා. අක්කා වැහුවා දොර. ඇයි උඹ hina වෙන්නේ? හරිද? වැහුවා දොර. හරිද? වැහුවා. ඉතින් විතර ඊටසේ යකඩ ඒක වැහුවා. මල්ලිවා කොණ්ඩම් එකක් ගත්තා නේ ඒක නිකන් තියන් ඉඳලා වැඩක් නැහැ. මං කිව්වා ඉතින් මට කෑල්ලක් නැහැ කියලා. නිකන් තියන් ඉඳලා වැඩක් නැහැ කිව්වා. ඒක ඕවක්ේ කියලා මං කිව්වා. ඊට පස්සේ ඉතින් මල්ලි කරමුද කියලා ඇහුවා මං ඉතින් කරා. ෆාමසිය ඒව කරන්න දෙනවා බං උඹලා මේ මොකද බං? අර යන්න මේ වලින් මචං